Hello guys, මම ආවේ ඔයාලට මගේ පුෂ් දෙක පෙන්නන්න. මම පුෂ් එක අවුට් එක කරගන්න කියලා. ඒ කියන්නේ chest shoulder tricep. අපි බලමු මම first exercise එක විදිහට ගන්නේ leg එක. මම leg එක යූස් කරාට ඔයාලට පුළුවන් dumbbell flies, cable flies හැම දෙයක් යූස් කරන්න. මේකදී මම කොටස් දෙකක් දෙනවා. මම stretch එක තමයි ලොකු weight එකක් දාගෙන ඔයාලට front deltoid එකේ train කරන එක. එතකොට මේකදී ඔයාලට leg එකේදී muscle එක activate නැහැ වගේ තේරෙනවා නම් ඔයාලා කරන්න තියෙන දේ තමයි අපි elbow එක ගේනවා වෙනුවට ඔයාලා try කරන්න අපේ bicep දෙක forearms එකේ touch කරන්න. ඒ කියන්නේ මෙන්න මේ විදිහට chest එක up කරලා තියාගන්නවා. stretch කරනවා. ගේන තැනදී මෙහෙම ගේනවා වෙනුවට chest එක up එකේ තියාගම අපි forearms දෙක වහිතන්න bicep දෙක මේ touch and stretch. ඔය තමයි අපි අත් දෙක දිගට තියාගත්තා මේ stretch. අපි බලමු කොහොමද කරන්නේ කියලා. weight එක ගන්නවා මෙහෙම. ඔයාලට කැමතිද අල්ලගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. chest up කරලා තියාගන්නවා. මේ stretch කරනවා. ගේද්දි මෙහෙම ගේන වෙනුවට chest එක up කරලා මේ මම try කරනවා. මගේ forearms එකයි bicep දෙක එකටවත් ගන්න මේ. අන්න. control chest up. ඒතර මම මේක tempo use කරනවා. 3 second down, 1 second hold and 1 second up. ඒතර එහෙම එක තමයි මම කරන්නේ. පටන් ගන්නවා. stretch 1 2 3 1 second stretch. I'm දැන් ගේනවා මගේ බයිසෙප් දෙකයි forearms දෙකයි එක ටච් කරගන්න. 1 2 3 4. අපි අර මගේ second exercise එක මම තෝරගන්නේ hammer strength එක machine එකේ upper chest movement එක. මේකෙදි තර theorem තමයි upper chest fibers අපේ run වෙන්නේ මේ angle එකේ. මේ angle එක. ඒතර ඔයාලා හිතන්න ඔයාලා train කරලා දෙවට chest එක feel වෙන්නේ නැත්නම් මම ඉස්සර use කරපු දෙයක් තමයි method එක තමයි. ඔයාලා හිතන්න මේ point එක අපේ මේ point එක B. අපි try කරන්න ඕනේ මේ point එක B point එකෙන් ඈත් කරනවා. and මේ point එක මෙතෙන්ද ගෙනල්ලා squeeze කරන්න. මෙන්න මේ angle එක. එතකොට මේ angle එක තමයි මේ machine එකේ අපි upper chest movement එක train කරද්දී incline bench එකේදී තියෙන්නේ. එතකොට මේකෙදි අපි තියාගෙන මේව press කරනවා වෙනුවට ඔයාලා try කරන්න මේ point එක squeeze. stretch squeeze බලමු stretch එකේදී තියාගන්නවා. chest එක ගොඩක් කට්ටිය මේ too much charge කරනවා එහෙම charge කරන්න ඕනේ නැහැ. normal තියාගන්න. ඔයාලට ඕන මේක කෙලිම තියාගෙන චූට්ටක් back එකෙන් ඉස්සරහට යන්න. හැබැයි මේක replace කරනකොට මෙහෙම උස්සලා තියන්න ඕනේ නැහැ. normal චූට්ටක් ඉස්සරහට ගියා. ගත්තා. බලමු. press control 1 2 3 ඊට try කරනවා මම අර pec දෙකේ movement එක වගේමයි bicep දෙක මම try කරන එකට ලං කරන්නේ. 1 2 3 මම හිතන්නේ උඩට ප්‍රෙස් කරන එක ගැන නෙමෙයි මම හිතන්නේ weight එක උඩට ඉස්සනවත් එක්ක මගේ බයිසෙප් දෙක එකට ලං කරන්නේ. ඒ කියන්නේ මෙහෙම නෙමෙයි මෙන්න මෙහෙම. මේ මොමන්ට් එක. මේක ඔයාලා try කරලා බලන්න. අපි යමු third exercise එකට. third exercise එක මම මේකට ගන්නේ flat bench එක. අපිට flat bench එකේදී අපි mid chest එක train වෙනවා lower chest එක. මම මේකෙදී ඔයාලට tip එකක් කියලා දෙන්නම්. මොකද ඉස්සර මම train කරද්දිත් මගේ එක තේරුන්නේ නැහැ. ඒතකොට මම මේක හදාගත්තත් ඔයාලා හිතන්න අපි මේ බා එක මෙහෙම තියෙනවා නම් අපි බා එක bend කරන්න try කරන්න. මෙහෙම තියෙන බා එක අපි මේ bend කරන්නේ නැහැ. හැබැයි අපි try කරනවා. try කරන එකේදී අපිට පෙක එක ලොකු engage එකක් ගන්න. මම කරලා පෙන්නන්න. bench එකේ දාගන්න normal විදිහටම බා එක අල්ල ගන්නවා. shoulder kit එකට වගේ. ඊට පස්සේ මෙහෙම යන්න දෙන්නේ නැතුව අපි මේ බා එක මම හිතනවා bend කරනවා කියලා මේ. මම මේ forearms එක ළඟ නැත රොටෝම इसमें ट्राई करना मैं 3 सेकंड डाउन 1 2 3 and up 1 2 3 and up like this go down අපි එතකොට මගේ මේකෙදි මගේ chest exercise ඉවරයි මම chest exercise තුනක් කරා අපි යන tricep එක මගේ first tricep exercise එක මම push down එකක් කරනවා මම මේ push down එකේදී incline bench එක use කරනවා ඒකනේ හේතුව තමයි මට එතකොට මගේ බොරි වෙන්න දෙයක් නැහැ මගේ මම මෙහෙම මොමන්ට් කරනවාද මගේ මේ දේවල් මට කෙනෙක් කිසිම දෙයක් හිතන්න දෙයක් නැහැ. ඒ නිසා මට පුළුවන් tricep එකෙන් fail වෙනකන් train කරන්න. එතකොට අර normal විදිහට තමයි push down එක තියාගන්න කියලා ඔයාලා incline bench එකක් ගන්න. cable එක තියාගත්තම නහය කෙලින් වගේ ගොඩක් ඉස්සරහින් තියලා මෙහෙම යන්න නෙමෙයි. කරලා ගන්න. slate එක අපිට ඕන බායක් use කරන්න පුළුවන්. මේ කිසිම use කරන බායක ඔයාලා use කරන්නේ rope එකද බායකද long බායකද ඒතර pronator supinator කිසිම දෙයකින් tricep එකේ target muscle group වෙනස් වෙන්නේ නැහැ. අපි අල්ලන්නේ මෙහෙමද කියන කිසිම විශේෂයක් නැහැ elbow extension ඕන. එතකොට
ඒතකොට ඒ නිසා මම මට කැමති බායක මම යූස් කරනවා. ඔයාලට කැමති බායක චූස් කරන්න. එක රෝප් එක කිසිම ඉෂුවක් නැහැ. ඒකෙත් මේ විදිහම තමයි ගන්නවා. එහෙම තියාගන්නවා. ඕනට යන්න දෙන්න ඕනේ නැහැ මෙහෙම ස්ට්‍රෙච්. එහෙම කියලා මෙතනින් මගින් නවත්තන්නත් එපා. මැක්සිමම් යන්න පුළුවන් රේන්ජ් එක යන්න. and push. මේකේ දුවර ලොකු බරක් දාගෙන මෙහෙම පුෂ් කරන්න ඕනේ නැහැ. තියාගන්න. extend. ඊට පස්සේ පහළට යද්දි elbow එක normal තියාගන්න shoulder එක movement දෙන්න. 1 2 3 stretch. Boom. 1 2 3 stretch. Press. Okay. මේ first tricep exercise එක. අපි යන් ඊළඟ tricep exercise එක. මගේ third exercise එක වෙන්නේ GM press එක. මේ GM press එක අපි බලමු කොහොමද perform කරන්නේ. දෙන්න නිදා ගන්න. shoulder with grip එක ගන්න. and up. මේක අපිට පුළුවන් ඔයාලගේ neck එක ගාවට upper chest area එකට නාය ගාවට ඕන තැනකට ගන්න. මෙතනින් අපි elbow එක චුට්ටක් body එකට close කරලා තියාගන්නවා. and slow down. maximum range එකට ආවා. and boom. 1 2 slow control deep stretch up. ඔයාලට පුළුවන් මේකෙදි පහළට යද්දි elbow එක චුට්ටක් body එක පැත්තට ලං කරන්න. ලං කරලා try කරන්න body එක ගාවට. and up. shoulder side rotation machine එක. ඒතකොට මේක තමයි මගේ first shoulder movement එක සහ favorite එක. ඔයාලට මේකෙදි මේ machine එක use කරන්න පුළුවන්. මේක flexible ගන්න machine එක ඔයාලා දන්නවා. මේ inner core target කරන glute target කරන. මේකෙදි මේක අපිට පුළුවන් side rotation perform කරන්න shoulder press machine එක වගේම. ඔයාලට තේරෙන්නේ නැත්නම් මම කියලා දෙන්න කරන්න ඉතින්. මේ විදිහට ගත්තා machine එකේ. අක් කරලා තියාගත්තා. අපිට පුළුවන් මෙහෙම තියාගන්න issue එකක් නැහැ. මෙහෙම ඒකේ කිසිම වෙනස් කරන්න නැහැ target muscle group එකේ. වෙනසකට තියෙන අපි මෙතන දෙන range එක ලඟ වෙන්න අපිට heavy weight එක push කරන්න පුළුවන්. උදාහරණයට මම මෙතන තියලා press කරනවට වඩා weight එක මම මෙතන තියලා press කරන්න පුළුවන්. joint එකේ දිග අඩු වෙන length එක අඩු වෙන අපිට වැඩි perform කරන්න පුළුවන්. ඒක normal sense එක. එතකොට මම මේකෙදි මම තියාගන්නවා grip කරගන්නවා. මම මෙහෙම තියාගන්නවා. මම down කරලා normal machine අපි accelerators එක වගේම මේ 1 3 second down 1 2 3 up 1 2 3 up. මමගේ push day එක මම කරා chest exercise 3යි tricep exercise 2යි front side deltoid exercise එකයි මම front deltoid කරන්නේ. ඒක තමයි personal මගේ front deltoid over develop නිසා. ඒකට මේක මට customize කරපු chart එක. ඔයාලට customize කරපු chart එක හදාගන්න ඕන නම් මගේ online coaching service එකට join වෙන්න. මගේ number එක දාලා දෙනවා මම පල්ලෙහා. එතකොට ඔයාලට genuine supplement සහ ඔයාලා enhance කරන්න නම් ඔයාලට ඒකට අවශ්‍ය බඩු සම්බන්ධයෙන් ඕන දේවල් genuine products මම ගාව තියෙනවා. මට inbox message එක දාන්න මට මේ මේක ඕන කියලා. ඔයාලා ගෙදරටම original supplement product උතර enhance කෙනෙක් නම් ඒවට අවශ්‍ය දේවල් ඕන දේවල් මම ගාව තියෙනවා. මට කතා කරන්න මම කරලා දෙන්නම්. ඉතින් guys next video එක හම්බෙමු. See you.